හරි ඉතින් ඔයගොල්ලෝ කලින් දැක්ක වගේ වීඩියෝස් ෆොටෝස් 20kයි වෙබ්සයිට් එකකින් කොහොමද හරියටම හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන් මතක් කරනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එක like එක. එහෙනම් අපි යමු අද ගෙන වීඩියෝ එක බලන්න. හරි ඉතින් මුලින්ම මේකේ වීඩියෝ එකයි ෆොටෝ එකයි හදන්න මේකට prompt එකක් ඕනේ. හරි ඉතින් අපි බලමු මුලින්ම මේකට prompt එකක් හදාගන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් Google Chrome browser එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ උඩ search bar එකේ search කරගන්න ඕනේ ChatGPT කියලා. ඊට පස්සේ ඔයා මේ පළවෙනි උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඔයාගෙන මෙන්න මේ වගේ තැනකට ඔයගොල්ලන්ට පේනවාද මෙතන යටින් ටයිපින් බාර් එකක් තියෙනවා. ඔයා මේකේ ඔයාට එන්න ඕන දේවල්, ඒ කියන්නේ prompt එකට ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕන දේවල් ටික සිංහලෙන් දාගන්න. එතකොට මෙයා හොඳ විදිහට සුපිරියටම හදලා දෙනවා. මම මේ විදිහට මට මගේ ඔළුවේ තියෙන විදිහට මම මේ විදිහට ටයිප් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන් දින මෙතන ඊතලයක් වගේ තියෙන එක උඩ එකපාරට ටච් කරගන්න. ඊපස්සේ ඔයගොල්ලන් පේනවා මේ ඔපරේටින් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් පේනවා මේ වීඩියෝ එකටයි ෆොටෝ එකටයි ප්‍රොම්ප්ට් දෙකක් හදලා දීලා තියෙනවා. ඔයගොල්ලන් තියෙන මේ දෙක කොපි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ ආයෙත් උඩ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න Wix AI කියලා. ඊට ඔයගොල්ලන් තියෙන මේ දෙවෙනියට තියෙන මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන් එන්න මෙන්න මෙතෙන්ද ඔයගොල්ලන් තියෙන try Wix AI කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ වගේ තැනකට ඊට පස්සේ ඔයා මේකට sign වෙන්න ඕන හින්දා මේ app එකෙන් මෙන්න මෙතෙන්ද ගේනවා. මෙතන ඔයගොල්ලන්ගේ Gmail password ඔක්කොම Gmail account ටික ඔක්කොම තියෙනවා. බලන්න පුළුවන් මේකේ එකක් දීලා මේක log වෙන්න. හරි මම මේ විදිහට මගේ එකක් දීලා මේකට log වුණා. ඊට පස්සේ ඔයගොල්ලන් පේනවා මෙතන තියෙනවා enter tool කියලා. ඔයා ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මේ ටික මෙන්න මේ විදිහට continue දෙන්න. ඊට පස්සේ මේ විදිහට get started කියලා දුන්නාම ඔයගොල්ලන් ගේන මෙන්න මෙතෙන්ද. හරි ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ අර කලින් copy කරගත්ත prompt එක මෙතනින් paste කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පිටේ මෙතන arrow එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක උඩ එකපාරක් click කරගන්න. හරි ඉතින් මේ විදිහට යා ඔපරේටින් වෙලා අපි බලමු කොයි වගේ output එකක් එයිද කියලා. ඔයගොල්ලන්ට බලන්න ගොඩක් ලස්සන විදිහට මෙයා හදලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක උඩ එකපාරක් touch කරලා මේක download කරගන්න. මෙන්න මේ download button එක click කරලා මම මේ දෙකම download කරගන්නවා. හරි ඊට පස්සේ යමු අපි ඊළඟ එකට. මම මේ විදිහට මේක ටයිප් කරගත්ත එක කපා ගන්නවා. හරි ඊට පස්සේ මම තව prompt එකක් හදාගත්තා. මම ඒකත් ඇවිල්ලා මෙතනින් copy කරගෙන මෙතන paste කරගන්නවා. හරි ඉතින් ඒකත් ඔයගලන්ට පේනවාද මේ විදිහට හදලා දුන්නා. මම මේකේ මේ පළවෙනි එකට එකපාරක් ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඒකත් ඩවුන්ලෝඩ් වුණා. මම මෙන්න මේ ටිකත් කපා ගන්නවා. හරි ඉතින් ඊළඟට මම තව එකක් හදාගත්තා. මම එකත් කොපි කරගෙන ආවිල්ලා මෙතනින් paste කරගෙන මේ arrow එක ක්ලික් කරනවා. හරි ඔයගලන්ට පේනවා ඇති ඒකත් ලස්සනටම ආවිල්ලා තිනවා. මම මේ පළවෙනි එක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඉතින් එකක් ඩවුන්ලෝඩ් වුණා. අපි යමු එහෙනම් තුන්වෙනි එකට. මේකෙදි මම ඔයගලන්ට මේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා දෙනවා. හරි ඉතින් මම එක prompt එකක් හදාගත්තා. ඒකත් මම මෙතන ගෙනල්ලා paste කරලා මෙන්න මේ arrow එක click කරගන්නවා. හරි ඉතින් ඒකත් ආව. මම මේ image එක download කරගන්නවා.
හරි ඉතින් දැන් බලමු මේකේ වීඩියෝ එකක් හදාගන්න කොහොමද කියලා. ඔයාලට තියෙන මේ ඇනිමේට් කියන එකට ඉපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට තියෙන අතනින් අර හදාගත්ත වීඩියෝ ප්‍රොම්ප්ට් එක මෙතන ගෙනල්ලා පේස්ට් කරගෙන ඇරෝ එකට ඉපාරක් ක්ලික් කරගන්න. හරි ඉතින් මේක හැදෙනකම් මම ඔයගලන්ට දෙයක් කියන්නම්. ඔයාලට පේන්නේ මෙතනින් උඩින් වීඩියෝ 1 ජෙනරේටර් කියලා වැටලා තියෙනවා. ඉතින් මේක වැටෙන්නේ මේකේ උඩටම 5යි දීලා තියෙනවා ඔයගලන්ට. මේ 5 හදා වීඩියෝස් 5ක් හදාගත්තට පස්සේ ඉතුරු ටික ඔයගොල්ලෝ ප්‍රෝ වර්ෂන් බයි කරන්න ඕනේ. මං ඉතින් කලින් හදාගත්ත හින්දා මට තව එකයි පුළුවන් වෙලා තියෙන්නේ. හරි ඒකත් හැදුනා. හරි ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඒකත් ගොඩක් ලස්සනට මේකේ සවුන්ඩ් එකත් එක්කම එනවා. මං සවුන්ඩ් එක නම් ඕෆ් කරලා තියෙන්නේ. හරි ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකත් මේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් ඒකත් ඔයගේ ගෑලරියට ඩවුන්ලෝඩ් වුණා. හරි ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මම අදට ගිහිල්ලා නම් ඔයගලන්ට සුබ දවසක්.